ඉතින් යාළුවනේ අපි කතා කරන්න යන්නේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවද නැත්නම් විශ්ව භාෂාව ගණිතයද කියලා. හරිද? දැන් අපි බලමු අපේ නංගි මොකද්ද කියන්නේ. මං කියන්නේ සංගීතය කියන්නේ විශ්ව භාෂාව කියලා තමයි අපේ නංගි කියන්නේ. හරිද? දැන් මම කියන්නේ සංගීතය විශ්ව භාෂාවක් නෙමෙයි. ඒක නිකන් හදාගත්ත එකක්. හරිද? නිකන් ගණන් තමයි විශ්ව භාෂාව. හරිද? දැන් ඒකට තමුසල තියෙන තර්ක මොනවද? සංගීතයේ විශ්ව භාෂාවක් කියන තර්ක මොනවද? ඕනම කෙනෙක් දන්නවනේ සංගීත කියන්නේ විශ්ව භාෂාවද? ඕනම කෙනෙක් දන්න. දැන් මම දන්නේ නැහැ එහෙම එකක්. කොහොමද ඔයා දැනගත්තේ? ඒක ඔයාලට තේරුම් මොලයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දැන් ගණිතයේ විශ්ව භාෂාවක් කියන දේ මට තියෙන තර්ක තමයි මේ ගණන් විශ්ව භාෂාව කියන මට තියෙන තර්කයේ ගණන් වලින් අපිට හැමදේම මේ නිර්වචනය කරන්න පුළුවන්. හරිද? මම අහලා තියෙන විදිහට මම දන්නේ නැහැ ඉතින් මේ හරිද කියලා. ගණන් වලින් මේ විශ්වයේ තියෙන හැමදේම පහදන්න පුළුවන්. නිව්ටන් හොයාගත්තත් ඒක, හැමෝම හොයාගත්තේ ඒක. ඒකින් තමයි මම කියන්නේ ගණන් කියන්නේ විශ්ව භාෂාවක් කියලා. නෑ. සංගීතයේ විශ්ව භාෂාව කියන වටද ඒ වගේ හේතුවක් තියෙන්න ඕනේ මම අහන්නේ. කියන්නේ ඉතින් හැම මිනිස්සෙක්ගේම හැඟීම් තේරුම් ගන්න පුළුවන් සංගීතය. නෑ දැන් පිටසක්වල ජීවියෙ ඉන්න පුළුවන් කන් ඇන්නේ. තුන් දෙතකොට සංගීතය තේරෙන්නේ නැහැ. ඒක එහෙම මම නම් හිතන්නේ නැහැ ඒක ඇත්තක් කියලා. මේ හැම මිනිස්සයම මේ ගණන් විශ්ව භාෂාවක් කියලා මේ කවුරුවත් එහෙම මම හිතුවා ඔයා විතර මම හිතන්නේ තර්ක කරන්න දෙයක් නැතුව අපේ නංගි අසරණ වෙලා ඉන්නේ. මම අසරණ වෙලා නෑ. ඕන මිනිස්සෙක් දන්නවා සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා. මොකද මොලේ නැති. මම දන්නේ නැහැ. දැන් මම නෑ. මොකද මොලේ නැති මිනිස්සෙට උනත් මේ සංගීතය සින්දුවක් ඇහුවාම ඒකේ හැඟීම් තේරෙවට තේරෙන්නේ නැහැ. මොකද ඔයාට කිසිම හැඟීම් දැනීමක් නැහැ. එයාට අදහස ප්‍රකාශ කරගන්න තේරෙන්නේ නැහැ මං හිතන්නේ. අදහසේ හිර වෙලා ඉන්නේ මං හිතන්නේ. අපි උදව් කරමු පොඩ පවුනේ. ඕනද ඔයාට මොකද්ද ගණන් ඔයාට මොකද්ද ඒක විශ්ව භාෂාවක් කියලා කියන්නේ ඔයාට මොකද්ද? ගණන් වලින් මොනවද කරන්න පුළුවන් ඔයාට? මොකද්ද කියලා? දැන් ගණන් වලින් හරිද? දැන් අපිට පුළුවන් සාමාන්‍ය දැන් අපි හිතන්න. දැන් අහසින් හරිද? දැන් මම මේවා දන්නේ නැහැ මම නිකන් අහපු ඒවා කියන්නේ මටත් ඇහෙනියා මං කියන්නේ. හරිද? දැන් අහසින් දැන් අපිට ලැබෙනවා කියන රේඩියෝ තරංගය. දාහනේ. මේ හැම දෙයකින්ම නිපද වෙන රේඩියෝ තරංග. හරිද? දැන් ඒ කියන්නේ දැන් අහසේ දැන් ලොකු පිපිරීමක් වෙනවා. හරිද? මං දන්නේ මං හිතනවා හැබැයි ඊට පස්සේ දැන් ඒකෙන් රේඩියෝ තරංගයක් නිකුත් වෙනවා. හරිද? දැන් හැමතැනම දැන් මං මේ උදාහරණයක් විදිහට තමයි පිපිරීම ගත්තේ. දැන් ඒකෙන් නිකුත් වෙන රේඩියෝ තරංගය අපිට ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් ඒ ග්‍රහණය කරගෙන අපි ඒක විශ්ලේෂණය කරන්නේ මොකෙන්ද? අපි ඒක විශ්ලේෂණය කරන්නේ ගණිත ආධාරයෙන්. ගණිත ආධාරයෙන් විශ්ලේෂණය කරාම අපිට පුළුවන් මේ මොකද්ද? මේ අපිට පුළුවන් යම් කිසි අදහසක් ගන්න මේක කොයි ප්‍රදේශයෙන්ද විශ්වයේ පැමිණියේ වගේ දේවල් අපිට මේකෙන් ගණනය කරගන්න පුළුවන්. හරිද? ඒකයි මම කියන්නේ ගණන් කියන්නේ විශ්ව භාෂාවට. ඉතින් අපිට ඒකට විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන් නේ. විද්‍යාව කියන්නේ ගණිතය භාවිතා කරලා තියෙන කොටසක් තමයි. හරිද? දැන් විද්‍යාව කියන එකෙන් අදහස් වෙන්නේ ඒ කියන්නේ තමුසේ වගේ මොනේ. විද්‍යාව මෙයා හිතන්නේ විද්‍යාව කියන්නේ තර ගණන් වගේ භාෂාවද. ගෝතය විද්‍යාව කියන්නේ මං හැම දෙයක් කිව්වොත් තමුසේද? දැන් මේ ගෝතය හිතන්නේ විද්‍යාව කියන්නේ හරිද? ආදෙන්නේ යන්නේ කියලා. දැන් මම දැන් උඹ තමුසේ කියනවා නංගි අපිට උඹ නෙමෙයි තමුසේ. හරිද? දැන් තමුසේ කියනවා අපිට පිටසක්වල ජීවියෙක් හම්බ වෙනවා. හරිද? පිටසක්වල ජීවියෙක් හම්බුනාම දැන් උට තේරෙන්නේ නැහැ සිංහල. හරිද? දැන් තමුසේ තේරෙන්නේ නැන්නේ උගේ භාෂාව. දැන් එතකොට අපි කොහොමද කතා කරන්නේ? දැන් සින්දුවක් කියලාද කතා කරන්නේ? අපිට සිද්දු කියන්න දැන් ඇයි ඒකට සින්දු ඒක සම්බන්ධ ඉතින් භාෂාව දැන් සින්දුව නෑ. ඉතින් ඒගොල්ලෝ භාෂාවෙන් ඇතිරි සින්දු නේද? දැන් උන්ගේ භාෂාවේ සින්දුවක් කිව්වම දැන් උට තේරෙයි කියලා තමයි මෙයා කියන්නේ. ගණන් වලින් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් ගණන් වලින් දැන් මෙහෙම කරලා පෙන්නන්න. මම හරිද? මම කියන කොහොමද ගණන් වලින් දෙන්නේ? ආවේ හරිද? දැන් මම මොකක් හරි කියද? ආවේ කියලා මෙහෙම පෙන්නන්න පුළුවන්. හරිද? ආවේ තුන්වෙනි හරිද? තුන විතරයි නේද? හරිද? තුන්වෙනි ගාලෝගී දන. එහෙම මොකක් හරි කියන්න පුළුවන් තුන පෙන්නලා හරිද? හරිද? දැන් මම කියන්නේ සංගීතෙන් කොහොමද කියන්නේ? කොහමද පිටසක්වලට අතේ ඇඟි සුනම තියනවා කියලා අපි දන්නේ නෑ. උට ඉරිතුමක් ඇදලා හරි පෙන්නන්න පුළුවන්. මං කියන්නේ ඒකයි. උන්ගේ දැන් අපි දන්නේ ඒගොල්ලෝ තුන මේ විදිහට පෙන්නනවාද කියලා අපි දන්නේ නෑ. උගේ තුන අපේ තුනම තමයිනේ. දැන් උට මෙහෙම තුනක් තියෙනවා නා. අපිටත් තියෙන ඒ තුනනේ මං කියන්නේ. වෙන තුනක් ගැන නේ මං කියන්නේ. මං කියන එක තේරෙන්න ඕනේ ඔබලා. ඒ කියන්නේ ඉරි කෑලි තුනක් යන්නොත් 3යි. දැන් පිටසක් කරන්න 3යිනේ තියෙන්නේ. මං කියන්නේ ඔයා කොහොමද හරියටම කියන පිටසක්වලට 3යි තියෙන්නේ කියලා? පිටසක් කරන්න 3යි නෙවෙයි. පිටසක් කරන්න 3යි වේ සමහරවිට නැතුව ඇති. හරිද? මං දන්නේ නෑ. මෙයාට මෙයා බොරුවට ඇදගත්තේ ආවකම කිසිම සම්බන්ධයක් නෑ කටවහන් ඉන්න මම දන්නවා විතර මොකද්ද වෙන්නේ කියලා. හරිද? පිටසක් කරලට තියෙන තුනම තමයි අපිට තියෙන්නේ. හරිද? මම කියන්නේ ඒකයි. හරිද? දැන් සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නෙමෙයි. ඒක නිකන්
නිකන් ශාස්ත්‍රවරු හදාගත්ත මගුලක් විතර. ඒ කියන්නේ ශාස්ත්‍රවරු නෙවෙයි. ඒකට මොකද්ද කියන්නේ කියලා. නිකන් ඔය මේ ලෝකේ ඉන්න පඬිතුයෝ හදාගත්ත එක තමයි සංගීතයකට විශ්වෝසාවක. ඒකෙන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. පච්ච දැනෙන කෙනාට දැනෙන සංගීතය කියන්නේ මොකක්ද කියලා. හැඟීම් දැනීම් මනුස්සයෙකුගේ තියෙන හැඟීම් දැනීම් හරිද? ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි සංගීතය කියලා කියන්නේ. මං ඉතින් ඔයා මොකද කියන්නේ? පිස්සු හැඟීම් දැනීම් දැනගන්න පුළුවන් එක සංගීතය ඇත්ත. හරිද? දැන් අපිට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මම අපේ හැඟීම් දැනීම් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ඒවා තියෙනවා. මම ඒවා පිළිගන්නවා. හරිද? මම කියන්නේ ඒක භාෂාව කියලා. ඒක විශ්වීය භාෂාව කියන එක මම කොහොමද පිළිගන්නේ? ඒක සමහරවිට මේ ලෝකේ භාෂාව වෙන්න පුළුවන්. හැබැයි විශ්වීය භාෂාවක් නෙමෙයි පුතේ. මොකද කන් ඇහෙන්නේ නැති පිටසක්වල ජීවි ඉන්න පුළුවන්. මොකද ඔයා කොහොමද හරියටම කියන්නේ පිටසක්වල ජීවියෙක් ඉන්නවා කියලා? දැන් ඔයා මොකද්ද මේ කියන්නේ කියන්නකෝ. හරි ඒක පිටසක්වල ජීවියන්ට විතරක් මේ අහුණත් ඒක මිනිස්සුන්ට ගණන් කියන්නේ මේ විශ්වීය භාෂාව නෙමෙයි ලෝකේ ඉන්න අයට. තේරෙනවද? මොකද ඒක මට තේරුන්නේ නැහැ. මට ඒක ආයෙ මතක නැහැ. මොකද? හරි දැන් පිටසක්වල ජීවියන්ට හරිද පිටසක්වල ජීවියන්ට ඒක විශ්වීය භාෂාවක් වෙන්න ඇති. හැබැයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ගණන් කියන්නේ සාමාන්‍ය භාෂාවක්. සාමාන්‍ය භාෂාව කියන එක මාත් පිළිගන්නවා ගෝතේ. මම තම්සෙන කිව්වේ විශ්ව භාෂාවක් කියලා එක. මම කියන්නේ ඒක විශ්ව භාෂාවක් නෙමෙයි කියලා. දැක්කද? ගෝතේ පරාද වෙන්නේ නැහැ. හරිද? ගෝතයා ගෙවෙන්නේ ගෝතයාට කම්සේ කියන්නේ දැන් ඔක කන්න නම් කතා කරලා දැන් එතන තියාගත්තා. මං කියන්නේ මයික් එකක් ගැලවෙනවා. යකෝ දගනන්න සීසම. මං කියන්නේ මං ඔයාට පරාද වෙන්නේ නැහැ. මං කියන්නේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. මන් දන්නේ නැහැ. මං කියන්නේ මෙච්චර සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නෙමෙයි. මේකේ මෙමරි ෆුල් වෙන්න යන්නේ. මන් දන්නේ නැහැ මෙමරි ෆුල් වුණොත් මම තමයි දිනුනේ. හරිද? එදිරින් එහා කතාවක් නැහැ. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නෙමෙයි. මං කියන්නේ ගණන් තමයි මේ ලෝකේ තියෙන විශ්ව භාෂාව ගණන්. හරිද? මේ බොරුවට මේ පිටසක්වල ජීවියෙක් මේ උඩ දාගෙන ඉතින් ඕගොල්ලන්ට බොරුවට මේ නටනවා ඉතින්. මේ මොලේ දින කෙනෙක් නම් දන්නවනේ සංගීතය කියන්නේ මොකද්ද විශ්ව භාෂාවක්. තාමද මෙහෙට නම් මූණ පේන්නේ නැහැ නිකන් ගොබ්බෙක් වගේ හේට වෙලා ඉන්නවා විශ්ව භාෂාව ගැන කතා කරන්නේ නම් මූණ පේන්නේ නැහැ නිකන් දෝතයාගේ මෙතන අනේ නිකන් කතා කරන්නේ. පරාද වීගෙන යන හින්දා ඉතින් බොරුවට කැමරාවේ තියලා තියෙන එක හරි කියනවා ඉතින් මොනවත් කරන්න දෙයක් නැහැ නේ. පවුනේ ඉතින් ගණන් අල්ලගෙන නගලනවා. පව් ගණන් හදන්නවත් පුළුවන් තමුසෙට. දැන් තමුසෙට ගණන් බැරි හින්දානේ තමුසේ ගණිතේ විශ්ව භාෂාව කියලා පිළිගන්නේ නැත්තේ. තමුසේ ගණිතේ විශ්ව භාෂාව නම් තමුසේ ගෝතේ. ඒ කියන්නේ තමුසේ නිකන් ඒක තමයි ගණිතය. තමුසේ මම කියන්නේ එහෙම එකක් නෙමෙයි. ගණන් විශ්ව භාෂාවක් නෑ. තමුසේ ඇත්තට මෙතන මේ අකුරු බැරි එකක් තමයි අපි ළඟ කියන්නේ. මොකද ගණන් බෑ මේක. ඇයි බෑනේ මට ගණන් පුළුවන්. මම හිම මෝඩෙක් නෙමෙයි. අනික තමුසේට සංසිඳුවක් කියා හරියට වචනයක්වත් කියා ගන්න පුළුවන්ද කියනකො. අපි බලමු මේ තව මාසෙකින් දෙකකින් සාමාන්‍ය පෙ රිසල්ට් එනවා. එතකොට අපිට පුළුවන් අපේ රංගි ගෝතේද නැද්ද කියලා හොයා ගන්න ගණිතයෙන්. හරිද? අපි බලමු මේක. මම එතකොට වීඩියෝ එකක් අරන් ඉන්න. කවුද ගෝතයා විශ්ව භාෂාව දරි ගෝතයා කවුද කියලා. ගන්න ඕනේ. මේ ඒ වුණාට ඉතින් සංගීතවල රිසල්ට් බලන්න. සංගීතවල රිසල්ට් උත් බලමු. හොඳයි නේද? බලපු අයට තේරෙන්න ඇති නේද කවුද කියලා. ඒ කට්ටියට තේරෙන්න ඇති මේ කවුද දිනුවේ නෙමෙයි. දැන් කට්ටිය හිතන විදිහට මොකද්ද මේ විශ්ව භාෂාව ගණන්ද සංගීත මට තියෙන පාර්ට්නර් දෙක මෙච්චර දැන් මං කියන්නේ මේ ගෑණියේ බෝ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත්